Hi friends, ඔයාලා අදත් මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්න. ඉතින් අද අපි ආවිල්ලා තින්නේ බස් සිමියුලේටර් ඉන්දුනීසියා ගේම් එකේ secret place එක බලන්න කියන්නේ හැංගිච්ච තැන. කොටින්ම කිව්වොත් අද අපි අහසේ පාවෙන්න තමයි යන්නේ. හරි. අපි බලමු කොහොමද ඉතින් පාවෙන්න යන්නේ කියලා. ප්‍රීමෝඩ් එකේ යමු අපි. මේ මං කලින් ගියපු එක තියෙන්නේ. මේ බල් පමන්දම ඒව කියවන්න බෑ මේ මෙතනින් ඉස්සරහට ගිහිල්ලා මෙතනම තියෙන පළවෙනි තියෙන බලික් පපන් බන්ජමිසින්ද මොකද්ද කියලා තියෙන්නේ මේක ඉස්සරහම සිලෙක්ට් කරගෙන මේක සිලෙක්ට් කරගන්න හරි ඉතින් ඔයා තාමත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්න අමතක කරන්න එපා ඔයාලා මෙතනට නේ වැටෙන්නේ මෙතනින් පොඩි වටයක් ගහන්න ඕනේ ටවුන් එකේ මෙහෙම ගිහිල්ලා මෙතනින් එන්න ඕනේ ටවුන් එකේ පොඩි වයනක් ගහන්න ඕනේ හරි මෙන්න මෙතනින් තමයි එන්න ඕනේ බස්සේ පිටිපස්ස කරන ඉස්සරහට යන්න. මෙතනින් ඔයාලා දකුණු අත පැත්තට දාගන්න ඕනේ. එතනින් බස් එක දකුණු අත පැත්තට දාගෙන ආයි කෙලින්ම සින්දාගේ බස් මොඩ් එක දාගෙන තියෙන්නේ ගැම්මට පොල්ලා සද්ද පොඩ්ඩක් අඩු කරන්න. මෙතනින් මෙන්න මේ පැත්තට හරවන්න ඕනේ. දැන් ලොකේෂන් එකට ළඟයි. හරිද? මෙන්න මේක. මේ තියෙන්නේ මෙන්න මේ පොකුණු තුන වාගේ මේ වල් පැල හැරිලා තියෙන තුන තියෙන්නේ මේ තුන ඒ තුන පාස් වෙච්ච ගමම්ම එතනින් චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා ඔයාලා නෝමල් එකේ යන් ගිහිල්ලා අන්න අතන පේන ඔයාලා නිල් පාට කඩයක් තියෙනවා ඇතුළත් නෙමෙයි මේකේ අන්න අතන මෙතනින් දාගන්න ඕනේ මෙතනින් දාගෙන මේ ගහට එහා පැත්තෙන් දාගෙන හරියට මේ නිල් පාට කඩේ ඉස්සරහා මේ මන් තීරුවේ නවත්තන්න මෙන්න මෙතනින් නවත්තලා චුට්ටක් වෙලා බලන්න ඉන්න ඕනේ මේක ෂේපේ උඩ යයි. අනිසරේ මං ආපු වෙලේ නම් උඩ ගියා. හරි ඉතින් සින්දාගේ බස් මොඩ් එක දාන්න තියෙන්නේ මේ කොහොමද? සුපිරිනේ. ඉතින් subscribersලා පොඩි ගාණක් ගහලා ඉන්නේ මම තාම ඉතින් අලුතෙන් පටන් ගත්ත channel එකේ subscribersලා 20ක් ගහලා ඉන්නේ ඉතින් ඔයාගේ උදව්වෙන් තමයි ගෙව්වේ ඉතින් දිගට මාත් එක්ක ඉන්නේ මතක් කරන්න ඒ වගේම channel එකට අලුත් කට්ටිය ඉන්නවා නම් අනිවාර්යෙන් subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් මෙතන ඉන්න ඕනේ. ඔයාලා ස්පීඩ් කරන්න වීඩියෝ එක. කලින් සැරේ ආපෙලේ නම් ආවා ඉක්මනට. චුට්ටක් කියලා එමුකෝ බලන්න අපි.
මේකේ ලයිට් තියෙනවා අම්මට කිව්වා මම ලයිට් දාගෙන නෑනේ ගෑරේජ් එකේ අස්සෙන් එතන උඩ යන්න ඕනේ ඇයි යන්නේ නැත්තේ උඩ අනේ බස් එක උඩ යන්න ඕනේ නේ අනේ බස් එක උඩ යන්නේ නෑනේ ඕන් යාළුවනි ඔයාලට පේනවනේ බස් එක උඩ යනවා අද අහසේ පාවෙන්න යන්න තියෙන්නේ ඔයාලා මුකුත් කරන්න එපා මේකට මෙහෙම්ම උඩට යන්න දෙන්න අතල්ලගේ මේකට මෙහෙම්ම උඩම යන්න දෙන්න මේක උඩ වෙනම ලෝකයක් තියෙන්නේ උඩට ගිහුවම පස්සේ වෙනම ලෝකයක් තියෙනවා මේකේ හරි බස් එක වැදුනා හරි වැදුනා කියලා කලබල වෙන්න එපා ආන් අපේ ලෝකේ එනවා අපි ළඟට අපේ ලෝකේ එනවා අපි ළඟටම කලබල වෙන්න එපා. ඉතින් මේක බයික් එක වගේ ආව නම් තමයි මේ පාරේ යන්න හොඳ පේනවනේ. සර්කස් එකක් දාන්න තියෙන්නේ සර්කස් එකක් ඉතින් බස් එකෙන් දාන්න බෑනේ. කලින් සැරේ ආපු වෙලේ නම් මට මේක හරියට දාගන්න බැරි වුණා. ගියාදුනේ ඒක ෂේපේ බස් එක දාගන්න ඕනේ. ආම් මට බස් එක දාගන්න බැරුණා. ඉතින් මම දැන් වැටෙනවානේ. ඉතින් මං වැටෙනවා. එහෙනම් ඉතින් උඩ ගියපු චාරිකාව අනිවාර්යෙන් බලන්න කියලා කියනවා ඔයාලට. එහෙනම් ඉතින් මාව subscribe කරපු නැති කට්ටිය අනිවාර්යෙන් subscribe කරන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් කොල්ලෝ අපි ගියා.